සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරම් පොඩි කැමරාවකින් 4K රෙසලූෂන් එකෙන් 240 fps අතිශය සුමට ස්ලෝ මෝෂන් වීඩියෝ ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අයිබෝවන් අදත් ටෙක්නොලොජියා පොඩ්කාස්ට් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ව්ලොගර්ස්ලා වගේම වීඩියෝග්‍රැෆි වලට ආදරය කරන හැමෝම මෑත කාලේ ගොඩක්ම බලාපොරොත්තුවෙන් හිටිය අලුත්ම තාක්ෂණික පෙරලියක් ගැන. ඒ තමයි 2026 අප්‍රේල් මාසයේ නිල වශයෙන් එළිදැක්වුණු අලුත්ම DJI Osmo Pocket 4 කැමරාව. ඔයාගේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් තරම් පොඩි කැමරාවකින් කොහොමද සිනමාත්මක මට්ටමේ වීඩියෝ එකක් ගන්නේ කියන එක DJI සමාගම මේ Pocket 4 එක හරහා ආයෙමත් ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේ පොඩ්කාස්ට් එකකින් අපි සම්පූර්ණයෙන්ම විමසා බලමු මේ අලුත් Pocket 4 එකේ තියෙන සුවිශේෂීතා මොනවද? Pocket 3 එකට වඩා මේක කොතරම් දුරට දියුණු වෙලාද කියලා. මුලින්ම අපි මේකේ පෙනුම සහ ඩිසයින් එක ගැන කතා කරමු. බැලූ බැල්මට Osmo Pocket 3 එකට සමාන පෙනුමක් තිබුණත් මේකේ ගොඩක් වෙනස්කම් තියෙනවා. මේකේ බර ග්‍රෑම් 190ක් පමණ වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ තියෙන අඟල් දෙකක කැරකෙන OLED ඩිස්ප්ලේ එක ගැන. මේ ඩිස්ප්ලේ එක නිට්ස් 1000ක උපරිම බ්‍රයිට්නස් එකකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ ඔයා දවල් කාලේ හොඳටම ඉරෙලිය තියෙන වෙලාවක වීඩියෝ එකක් කළත් ස්ක්‍රීන් එක බොහොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩිස්ප්ලේ එක හරස් අතට සහ දික් අතට ලීසියෙන්ම හරවන්න පුළුවන් නිසා YouTube වීඩියෝස් වගේම TikTok, Instagram Reels වගේ දේවල් වලට වීඩියෝ කරන අයට මේක හරිම පහසුයි. මීට අමතරව අලුතින් එකතු කරපු 5D joystick එකක් සහ custom buttons කීපයක් මේකේ තියෙනවා. මේවා මගින් කැමරාවේ හැරවීම සහ zoom කිරීම ඉතාමත් වේගයෙන් පාලනය කරන්න ඔයාට පුළුවන්. දැන් අපි ඉන්නේ මේකේ වැදගත්ම කොටසට. ඒ තමයි කැමරා සෙන්සර් එක. DJI Osmo Pocket 4 එකේ අඟල් එකක විශාලම CMOS සෙන්සර් එකක් අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සෙන්සර් එකේ 14 stops dynamic range එකක් තියෙනවා. මේක ඇත්තටම දැවන්ත දියුණුවක්. මේ නිසා අඩු ආලෝක තත්වයන් යටතේ ඒ කියන්නේ රෑට එහෙමත් නැත්නම් අඳුරු කාමරයක් ඇතුළේ වීඩියෝ කරනකොට කිසිම නොයිස් එකක් නැතුව ඉතා පැහැදිලි වීඩියෝ ලබා ගන්න පුළුවන්. මේකේ වීඩියෝ රෙසොලියුෂන් ගැන කතා කළොත් ඔයාට පුළුවන් 4K රෙසොලියුෂන් එකකින් තප්පරයකට රූපරාමු 60ක වේගයෙන් සාමාන්‍ය වීඩියෝ රෙකෝඩ් කරන්න. හැබැයි මේකේ තියෙන ලොකුම අලුත් විශේෂාංගය තමයි 4K රෙසොලියුෂන් එකකින් තප්පරයකට රූපරාමු 240ක වේගයෙන් අතිශය සුමට ස්ලෝ මෝෂන් වීඩියෝ ලබා ගන්න පුළුවන්. Tecnologia!